කියලා කියන්නේ භාග්‍ය බෝසතාණන් වහන්සේට බෝසත් අවධියේදී අවසාන දානය විදිහට පිළිගන්න කිරි ආහාර පූජා කරපු ස්ථාන. මේ ස්ථාන ටික බලන්න යන්නේ. අපේට සුජාතා ගමට කිරි ආහාර පූජා කරනවා. ඒක නිසා ගොඩක් පරක් වෙලා ගිහිල්ලා දැන් කිරි ආහාර පූජා කරනවා නම් ඊට කලින්වත් යන්න ඕනේ. මහන්සි නම් ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් පස්සට අදින්න පුළුවන්. නැත්නම් හෙට උදේ නිදා ගන්න දීලා හවස යන්නත් පුළුවන්. මේ වුණත් හවස කිරි ආහාර නෑ උදේ නෑ මට ලේසි ගෝලේ අතට දීලා ඔයගොල්ලන්ට කැමති විදිහට පාස් කරගන්න. හරි හෙට 6ට wake up call එක 7ට breakfast 7:00ට පිටත් වෙනවා. ළඟ තියෙන්නේ සුජාතා ගමට තියෙන කිලෝමීටර් 4යි. දුම්ගෙච්චිර වල තියෙන කිලෝමීටර් 21යි. අපි දවල් කෑමට ආපහු හොටෙල් එකට එනවා. ඔයගොල්ලෝ රෙදි ලොන්ඩ්‍රි දානවා. ඒ ඕන දෙයක් දැන් කරගන්න පුළුවන්. අද එනම් උත්තරය ඉන්නේ. හෙට ඔයගොල්ලන්ගේ මහන්සි බලලා අනිත් ප්‍රෝග්‍රෑම් එක ප්ලෑන් කරනවා. කලින් තිබුණේ නුගගහක් පිළිලා තියෙනවා. ඒ නුගගහක් මැරිලා තියෙනවා. පස්සේ මෙතන 1956 ශ්‍රී ජවහර්ලාල් නෙහ්රුතුමා රෝපණය කරපු නුගගහක් තමයි මේ තියෙන්නේ. පෞකාලිනව තමයි මෙතන මේ පන්සලක් හදලා මේවා කරලා තියෙන්නේ. ඔතනින් නැගිට්ටට පස්සේ ඔතනින් එහා පැත්තෙන් පේනවා මේ රචනාව. එතකොට මේගොල්ලෝ කියන විදිහට මෙතන ආහාර පූජා පිළිගත් බෝසතාණන් වහන්සේ ඉස්ලා ක්‍රියාකාර බලන්ලා යා පාත්‍රයට පත් කරා කියලා කියනවා. මේ රචනාව මත මේ රචනාවේ අඩි 80ක් දුරට මේ පාත්‍රය ගහගෙන ගිහිල්ලා උඩුගම් බලයි පාත්‍රය ඉදලා නාගලෝකයට වැටෙන කියලා. ඉතින් මේක වැටෙන්නේ කාල කියන නාගලෝකෙට. බුදුවරයෙක් පහළ වෙන කාලය නාගලෝකෙට එක දවසක් කියලා. නාගලෝකේ කාල කියන නාරජතුමා කියනවලු ඊයේ බුදුවරයෙක් පහළ වුණා. අදත් බුදුවරයෙක් පහළනේ සාදු කියලා වන්දනා කරා කියලා කියනවා. මේ ක්‍රියාහාර පූජාවක් සකස් කරනකොට ඒකට සුවිශේෂ ධර්මතාවයක් තියෙනවා. නාගලෝක කිව්වා ධර්මතාවය විශේෂ ධර්මතාවයක් මේ තමයි ක්‍රියාහාරය පූජා කරන කෙනා කල්ප ලක්ෂයක් පෙරම් පුරන කෙනෙක්. ඒ වගේම තමයි ක්‍රියාහාරයක් සකස් කරන්න මේ බෝසතාණන් වහන්සේ පූජා කරපු ක්‍රියාහාරය සකස් කරන්න දෙනුන් 2000ක් වැල්මේ වනේ කන්න දීලා ඒ දෙනුන් 2000ගෙන් හොයාගත්ත කිරි 1000කට පොලා ඒ 1000ෙන් හොයාගත්ත කිරි ඊළඟ ඒ විදිහට පොලා අවසානයේ උණු කිරි දෙනුන් 7 දෙනාගෙන් හොයාගත්ත කිරි වලින් තමයි මේ ක්‍රියාහාරය සකස් කළා කියලා කියන්නේ. එතකොට එළදෙනකගේ කිරි එළදෙනක් බොනවද කියලා හිතෙන්න පුළුවන්. මේ කතාවේ කියන්නේ මේ ආහාරයේ තිබුණු ශක්තිය, ඒ ආහාරයේ තිබුණු පෝෂක ගුණාත්මක භාවය සම්බන්ධව කතාවක්. නැතිව එහෙම හිතන්න බෑ එළදෙනෙක් තිබුණොත් කිතාව එළදෙනෙක් තිබුණද එහෙම දේවල් නෙමෙයි. ඒ දේවල් වල තියෙන හැංගිලා තියෙන වචනේ විතරක් තේරුම් ගන්න ප්‍රමාණවත්. ඉතින් ඒ විදිහට දවලා දියනුසු කිරිපතක් සකස් කළා කියලා කියනවා. මේ ක්‍රියාහාරය සකස් කරනකොට සතර වරම් දෙවිවරු සතර දෙසින් පවන් සලනවා කියලා කියනවා. චාමර සලනවා කියලා කියනවා. ඒ වගේම තමයි මේ ක්‍රියාහාරය සකස් කරනකොට නැගෙන බුබුලු දක්ෂිනාවර්තව භ්‍රමණය වෙනවා කියලා කියනවා. ඒ වගේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි දුරු වෙන්න කලින් බෝසත්වරයෙක් පූජා කරන ක්‍රියාහාරය කියලා කියන්නේ. අපි ඒක සිහිපත් කරන්න තමයි ක්‍රියාහාරයක් හදාගෙන ඇවිත් මේ ස්ථානයේ අපි අද වන්දනා කරේ. තම ක්‍රියාහාර පූජා කරපු නුගලක කියලා සැලකෙන තැන තියෙනවා. බස් එක යන්න බෑ. ඒ ගහ දැක්කම නම් තේරෙනවා 2500ක් පරණයි කියලා නුගලයක් තියෙන නුගලක්. මම ඔයගලන් ගෲප් එකට ෆොටෝස් ටිකක් දාන්නම්. මම පිළිලා කරපු පිටකම
එතන තමයි ඇත්තම මේ ඔය වගේ කාලයත් එක්ක යතන ගොඩනැගිලි ඒවත් වෙනස් කරන්න බෑ. සුජාතාගේ නිවස පිහිටලා තිබුණ ස්ථානය අදට චෛත්‍යයක ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ සේනානි කියන නියම්ගම සාමාන්‍යයෙන් නියම්ගමක් කියලා කියන්නේ සතර දෙසින් නගරයට පිවිසීමටත් නගරයෙන් පිටවීමටත් දොරවල් තිබුණ නිසා පිවිසුම් ද්වාර තිබුණ නිසා ඒ නිසා තමයි නියම්ගමක් කියන නම ඇතුළට මේ සම්පූර්ණ ප්‍රදේශය හඳුන්වන්නේ උරුවේල් දනව්ව. ඒ උරුවේල් දනව්ව කියලා කියන්නේ උරුබේලා නැත්නම් උරුවේල්. උරුබේලා කියන්නේ වැලි සහ බෙලි වලින් පිරුණු නගරයක් නිසා. වැලි සහ බෙලි ඔයගොල්ලන්ට ගියාම බලා ගන්න පුළුවන් ඔය මුර්ගේශ්වරිය යනකොට බෙලි ගස් තියෙනවා සෑහෙන. බෙලි වලින් පිරුණු නගරයක් නිසා මේ ප්‍රදේශයක් නිසා උරුබේලා කියන නමින් හඳුන්වනවා. අතීතයේ හිටපු ස්වාමීන් වහන්සේලා එහෙම යෝගාවචරයන් තමන්ගේ අතින් වුණු පව් කමා කරගන්න වැලි පාත්‍ර වලට ගෙනල්ලා වැලි ගොඩ ගහනවා. ඒ පව මතක් කරලා ඒ පව කමා කරගන්න වැලි ගෙනත් ගොඩ ගහනවා. මේ විදිහට ගොඩ ගහපු වැලි ගොඩවල් කීටම නිසා මේ ප්‍රදේශයේ උරුබේලා කියලා මේක තමයි මෙතෙන්ට සම්බන්ධ ඉතිහාසය. අපි මේක වන්දනා කරගෙන යනකොට ඔයගොල්ලෝ කරන්නේ දැන් අපිට යනකොට බුද්ධ ගයාව හොඳට පේන්නේ. ඔයගොල්ලෝ දැන් යනකොට වම් පැත්තෙන් බලාගෙන බුද්ධ ගයාව බෝසතාණන් වහන්සේ මේ ස්ථානයේ ඉඳලා කිරියාහාර වළඳලා මගක් දුරට යනකොට සොත්තිය බමුණා උසතන 8 මිටක් පූජා කරන මේ 8 මිටක් අරගෙන තමයි උන්වහන්සේ නේරජ්ජානන්දයෙන් එතන වෙලා ගයා බෝධිදී තුන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියලා තියෙනවා. මේකක්වත් ලොකු දුරවල් නෙමෙයි මේ දුන්ගේශ්වරී කියන ප්‍රදේශයේ ඉඳලා වේල්දනාවේ කෙළවරක පිහිටලා තියෙන ප්‍රදේශය. එතන ඉඳලා මේ ප්‍රදේශයට එනකොට බෝසතාණන් වහන්සේ කිහිප අවස්ථාවකම සිහි මුර්ජා වෙලා වැටුණා කියලා. මොකද උන්වහන්සේ ශාරීරික අධික ලෙස දුක් දීලා උන්වහන්සේ ආහාරයක් විදියට ආහාරයක් අරගෙන නැහැ. ගහකින් වැටුණු පොත්තක් සහ තමන්ගේ අවට තිබුණු දෙයක් විතරයි ඒ වෙනකොට ආහාරයට අරන් ඒ වෙලාවේ තමයි උන්වහන්සේව අත්හැරලා පස්වග මහණුන් මේ ප්‍රදේශයෙන් පිටත් වෙලා යන්නේ. ඉතින් Tamanට කිසිම පිළිසරණක් කිසිම හවුහරණක් නැතුව තමයි බෝසතාණන් වහන්සේ මේ ප්‍රදේශයට එන්නේ. මේ ප්‍රදේශයට එනකොට උන්වහන්සේ කීප වතාවක්ම සිහි මුර්ජා වෙලා වැටලා තිබුණා කියලා කියනවා. ඒ වැඩම කරලා මෙතන ඉන්නකොටත් මෙතනත් පුන්නා දකින්නකොට බෝසතාණන් වහන්සේ සිහි මුර්ජාව තමයි වැඩ ඉඳලා තියෙන්නේ. ඉතින් පුන්න ගිහින් කියනවා සුජාතාවට ඔබ මේ තාක් කල් පුද පූජා කරපු මුක්ෂ දේවතාවා අද ඔබට ඔහුගේ අතටම ඔබගේ දානය පූජා කරන්න පුළුවන්. ඉතින් මේකේ සත්‍ය වෙන සුජාතාව කියනවා නුඹ කියන මේ කතාව සත්‍යයක් නම් මම නුඹව දාස භාවයෙන් නිදහස් කරනවා. අතීතයේ දාසයන් කියලා කියන්නේ හරියටම එක ලොකු බැඳීමක් එක්ක ඒගොල්ලොන්ගේ යටත් පැසියන් විදිහට ජීවත් වෙන නිසා දාසයන්ට කවදාවත් දාසභාවයෙන් උඩට එන්න බෑ. මේ තියෙන ඩෙමොක්‍රසි එක තිබිලා නැහැ ඒ කාලේ. ඒතර දාසයෝ කියන්නේ ඒක පරම්පරාවෙන්ම දාසයෝ. දැන් ඔයගොල්ලෝ ලංකාවේ දැන් ඉස්සර ලංකාවේ උනත් තිබිලා තියෙනවා. අද උනත් ඉන්දියාවෙත් තියෙනවා. ඉන්දියාවේ කුල විදිහට ගත්තොත් ඒ කුලවල අයට ඒ කුලවලින් පහළ අයත් එක්ක සම්බන්ධතා නැහැ. ඒ වගේ ඒ විදිහට අර ඒ කුල ભેදය තාමත් ඉන්දියාව තුළ උග්‍රව තියෙනවා. මේ වෙලාවේ කියන සුජාතාව මනුබෝ දාසභාවයෙන් නිදහස් කරනවා කියලා. ඒ විදිහට දාසභාවයෙන් නිදහස් කරනවා. ඊපස්සේ මෙතෙන්ට ඇලබන්ට අත්තරම මේ සිද්ධිය වෙලා තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේම විශ්වාසයක් මත ඇදහිීමක් කරනකොට ඒගොල්ලන්ට ඒ වගේ දෙයක් දැක්කත් ඒගොල්ලෝ ඒක මේව කරනවා. සම්මාලාවට ඒ විශ්වාසය අනුව මෙතන පුරුෂ දේවතාවෙක් ඉන්නත් ඇති නොඉන්නත් ඇති. නමුත් ආයේගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවා. ඒ බලාපොරොත්තුත් එක්ක තමයි ඇවිල්ලා ඒ විදිහට පූජා කරා කියලා කියන්නේ. ඔය විස්තරය තමයි මෙතන සම්බන්ධව තියෙන්නේ. ගොඩක් අය වෙලා මෙතන වන්දනා කරනවා. ඒ වන්දනා කරන ශක්තිය අනිවාර්යෙන් එකතු වෙනවා. අතෙන්ට ගිහිල්ලා වන්දනා කරන්න මිනිස්සු දඹදි වෙන මිනිස්සු ලක්ෂයක් ආවොත් 10 දෙනෙක් විතර 10 දෙනෙක්වත් යන්නේ නැහැ. හැමෝම ඇවිල්ලා වඳින්න මෙතෙන්ට සුජාතාව වන්දනා කරපු තැන සුජාතාව කිරියාහාර පූජා කරපු තැනක ශක්තිය ගබඩා වෙන්නේ තරංගවල. මම දන්න විදිහට ශක්තිය හැමදාම තරංගයක් විදිහට පිළිතුරක් කියලා කියන්නේ. ඒක නිසා
නිසා ඕන තැනකේ ශක්තිය ගබඩා වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝම වන්දනා කරන්න ආවේ බෝසතාණන් වහන්සේට කිරි ආහාර පූජා කරපු ස්ථානයේ. අපි අරමුණෙන් වන්දනා කරලා බස් එකට යමු. ඊළඟට අපි යනවා දුංගේශ්වරි. එහෙම නැත්නම් ප්‍රාග් බෝධිය වන්දනා කරන්න. කොහෙක්? කොහෙද මල්ලේ? Oh, sorry. Sorry. මොනක දන්නවද? දන්නේ? मोना का धरा दे मोना करने ये क्या के लिए देता है? पता नहीं ये लोग क्या के लिए ले रहे हैं? पता नहीं महाराम दे रहे देख लो महाराम दे रहे क्या के लिए लेता था? किस लिए दिया? अबे दो मांगा तीन आया कि नहीं? यहाँ 3 से 5 हो गया 8 से 10 हो गया हैं? अरे बस्ता नहीं पानी में ना
අතනනේ. Thank you.